ගර්ල් කෙනෙකුටත් බෝයි කෙනෙකුට වගේම චෙෆ් කෙනෙක් වෙන්න පුළුවන්ද? එයාගේ අනාගතේ සාර්ථක කරගන්න පුළුවන්ද? අපි යමු අද වීඩියෝ එකෙන් ඉස්සරහට. ආයුබෝවන් ඔයාලා හැමෝටම අදත් මගේ අලුත් වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණේ අයියේ මම නම් ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක් නෙමෙයි අපිට පුළුවන් ද චෙෆ් කෙනෙක් වෙන්න. ඒ වගේම ඔයා වැඩ කරපු හොටෙල් වල ලේඩිස් චෙෆ්ලා ඉන්නවද? සාමාන්‍යයෙන් අපිට ගර්ල් කෙනෙකුට චෙෆ් කෙනෙක් වෙලා බෝයි කෙනෙකුට වගේම ඉස්සරහට යන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ගර්ල් කෙනෙකුට කිචන් එකේ මොන පැත්තෙන් ගියොත්ද හොඳ? ගොඩ දෙනෙක් අපේ නංගිලා ඔය ප්‍රශ්නේ මගෙන් අහලා තිබුණා මේ පහුගිය දවස්වල. ඉතින් ඒකයි විශේෂයෙන්ම මම ඔය කාරණාව ගැන පොඩි වීඩියෝ එකක් කරන්න තීරණය කළේ. මගේ හොටෙල් ජීවිතේ තියෙන අත්දැකීම් තමයි මගේ මේ වීඩියෝස් වලට හැම එකකටම අරගෙන එන්නේ. ඉතින් මම වීඩියෝ එක පටන් ගද්දිම කියනවා නංගියේ ඔයාලා මේ හොටෙල් ෆීල්ඩ් එක විශේෂයෙන් කිචන් ෆීල්ඩ් එක පටන් ගත්තොත් අපේ මල්ලි කෙනෙකුට වගේම නංගි කෙනෙකුටත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට ගිහිල්ලා හොඳ ෂෙෆ් කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ ඒම් එක එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට ඒ තැනට යන්න පුළුවන්. මොකද ලෝකේ ගොඩාක් එක්සිකියුටිව් ෂෙෆ්ලා ලේඩිස්ලා ඉන්නවා. ලේඩිස් එක්සිකියුටිව් ෂෙෆ්ලා ඕන තරම් ඉන්නවා. ලංකාවේ වගේම පිට රටවලත් ගොඩාක් ලේඩිස් එක්සිකියුටිව් ෂෙෆ්ලා ඉන්නවා. ගර්ල් කෙනෙකුට කිචන් එකේ මොන සයිඩ් එකෙන් ගියොත්ද හොඳ? ඔයාලා කැමති මොන සෙක්ෂන් එකෙන් යන්නද? ඒ සෙක්ෂන් එකෙන් ගියොත් ඔයාට ඕනම සෙක්ෂන් එකකින් ඉස්සරහට යන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔයාට හොට් කිචන් එකෙන් උනත් ඔයා කැමති නම් හොට් කිචන් එකෙන් ඉස්සරහට යන්න ඔයා ආසයි කියලා ඔයාට කිසි ගැටලුවක් නැහැ. ඔයාට හොට් කිචන් එකෙන් උනත් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මගේ හොටෙල් ජීවිතේ මම දැකපු කිචන් අතරින් හොට් කිචන් ලේඩිස් ෂෙෆ්ලා මම ඕන තරම් දැකලා තියෙනවා. මට මුණ ගැහිලා තියෙනවා. මාත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වගේම කෝල් කිචන් එකේ ලේඩිස් ෂෙෆ්ලා, ඒ වගේම පේස්ට්‍රි, බේකරි, ඒ වගේම චොකලට් සෙක්ෂන් එකේ, ඒ වගේම කේක් ඩෙකරේෂන්. ඉතින් ඔය හැම කිචන් එකකම ලේඩිස් ෂෙෆ්ලා ඕන තරම් මට මුණ ගැහිලා තියෙනවා. ඉතින් නංගියේ ඔයාලා හොටෙල් ෆීල්ඩ් එක පටන් ගන්න ආසාවෙන් ඉන්නවනම් කිචන් ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න ආසාවෙන් ඉන්නවනම් ඔයාලට කිසි ගැටලුවක් නැහැ. මේ කැමති ඕනම සෙක්ෂන් එකකින් ඔයාලට පුළුවන් ඔයාලගේ අනාගතේ ඉස්සරහට සාර්ථක කරගෙන ඒ ගමන යන්න. අනිත් කාරණාව තමයි අයියේ අපිටත් පුළුවන් ද එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක් වෙන්න බෝයි කෙනෙකුට වගේම අපිටත් පුළුවන් ද මේ කිචන් ෆීල්ඩ් එකෙන් ඉස්සරහට ගිහිල්ලා එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක් වෙන්න කියලා. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලටත් මේ විදිහට ඔයාලා කරන දේ හරියට ඉගෙනගෙන හරියට ඔයාලගේ සෙක්ෂන් එකේ වැඩ කරගෙන ඔයාලා දන්න දේ තව වැඩිපුර දේවල් ඉගෙනගෙන දන්න දේට තව දේවල් එකතු කරගෙන ඔයාලගේ ගමන ටිකෙන් ටික ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ඉස්සරහට අඩිය තියාගෙන ගියොත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාටත් පුළුවන් හොඳ එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක් වෙන්න. ඒ වගේම ප්‍රධානම දේ තමයි ඔයාලා අනිවාර්යෙන් හොඳ හොටෙල් ස්කූල් එකක් තෝරගන්න ඕනේ. ඔයාලා පටන් ගන්න තැන ඉඳන්ම හරි දේ ඉගෙන ගත්තොත් ඔයාලගේ අනාගතේ ඉස්සරහට සාර්ථක කරගෙන ඉදිරි ගමන යන්න ගොඩක්ම ලේසි. ඉතින් මගේ පහුගිය වීඩියෝස් වල මම කරලා තියෙනවා සාමාන්‍ය හොඳ හොටෙල් ස්කූල්. ඒ වගේම ලංකාවේ හොඳ හොටෙල් ස්කූල් තියෙනවා. හොඳ දෙයක් තෝරගෙන ඔයාලට ඔයාලගේ මේ ෆීල්ඩ් එක පටන් ගන්න තැන අත්විවරම දාගන්න පුළුවන්. ඉතින් කතාව මම සම්පූර්ණව පැහැදිලි කරලා දුන්නා. ඔයා ගර්ල් කෙනෙක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. බෝයි කෙනෙක්ට වගේම ඔයාගේ ගමන ඔයා හරියට ගියොත් ඔයා අනිවාර්යෙන් එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක් වෙන එක කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. පෞද්ගලිකව මම දන්න එක්සිකියුටිව් ෂෙෆ්ලා ගොඩාක් ඉන්නවා. ලංකාවේ වගේම වෙනත් රටවල එක්සිකියුටිව් ෂෙෆ්ලා, ලේඩිස් ෂෙෆ්ලා මම දන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ වගේම මම හොටෙල් ස්කූල් ගියේ වින්ස්ටන් හොටෙල් ස්කූල් එක. මේ වෙනකොට ඒක කැම්පස් එකක්. ඉතින් ඒකේ අධිපතිතුමිය අපේ ගුරු මෑණියෝ පළවෙනියටම හොටෙල් ස්කූල් එකට ගිහිල්ලා අධ්‍යාපනය ලැබපු තැන මිස් යන්ති. ඉතින් මිස් යන්තිත් ලේඩි ෂෙෆ් කෙනෙක්. ඉතින් එයාගේ යටතේ තමයි අපි ඉගෙන ගත්තේ. අද එතුමිය ලංකාවේ ගොඩාක් කට්ටිය අඳුරන මුළු ලෝකේ ගොඩාක් කට්ටිය අඳුරන හොටෙල් ස්කූල් අධිපතිනියක්. ඉතින් මටත් හදවතින්ම සතුටුයි ඒ වගේ කෙනෙක් ළඟ මමත් ඉගෙන ගත්ත එක. ඉතින් මම මේක එක උදාහරණයක් ගත්තේ. ඔය වගේ ලෝකේ ගොඩාක් රටවල ලංකාවේ ලේඩිස් ෂෙෆ්ලා ඉන්න එක්සිකියුටිව් ෂෙෆ්ලා වගේම වෙනත් රටවල එක්සිකියුටිව් ෂෙෆ්ලා ගොඩාක් හොටෙල් වල 5 ස්ටාර් හොටෙල් වල වගේම විශාල හොටෙල් ප්‍රමාණයක
ලේඩිස් ෂෙෆ්ලා ඉන්නවා, එක්සිකියුටිව් ෂෙෆ්ලා වගේම සාමාන්‍ය කිචන් වල වැඩ කරන ලේඩිස් ෂෙෆ්ලාත් ඕන තරම් ඉන්නවා. ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. නංගි කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම්, ෂෙෆ් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම්, මගෙන් මේ ප්‍රශ්නේ අහපු කට්ටියට අමතරව තව කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් කිසිම ගැටලුවක් නැතුව ඔයාටත් පුළුවන් ලේඩි ෂෙෆ් කෙනෙක් වෙලා මුළු ලෝකෙම හොල්ලන ෂෙෆ් කෙනෙක් වෙන්න. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට ප්‍රශ්නයක් මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නේ අහන්න. වීඩියෝ එක ලස්සන නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට වටින කියන වීඩියෝස් මේ වගේම අනිවාර්යෙන් මගේ channel එකේ දිගටම දැක බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ වටින කියන වීඩියෝ එකකින් අපි අලුත් ඉක්මනින්ම මුණ ගැසෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.